හෙලෝ යාළුවනේ අදත් අපි එකතු වෙන්නේ අලුත්ම අලුත් වීඩියෝ සීරීස් එකක් එක්ක. අද වීඩියෝ එකේ කතා කරන්නේ දැන් අලුතෙන් ඩයලොග් ඩෙකෝඩර්ස් ගන්න අයට හම්බෙන්නේ මේ normal එක OS 1203 2018 එකනේ. ඉස්සර නම් හම්බුනේ DV 2300 එකනේ. ඔයගොල්ලෝ මොඩල් නම්බර් එක දන්නේ නැත්නම් මම පෙන්නන්නම්කෝ. ඉස්සර 2020 පස්සේ හම්බුනේ මේක. මේකේ චිප්සෙට් එක බලවත් ෆර්ම්වෙයාර් එක අලුත්. මේක තමයි 2020 පස්සේ. මේක තමයි 2020 පස්සේ හම්බුනේ. හරිද? ඊට පස්සේ දැන් මේ ඊට කලින් 2018 විකුණුවේ මේ 19 වගේ විකුණුවේ. මම මේ දැන් පෙන්නන්නම් මේ විකුණු කොට. මම පේනවා ඇති මේ ඩෙකෝඩර් එක තමයි 2018 විකුණුවේ. දැන් මේ ඩෙකෝඩර් එක තමයි දැන් 20 පස්සේ පිරිවැය අඩු කරලා වැඩි විශ්වාසයක් තියෙනින්ද මේක තමයි දැන් විකුණන්නේ. හැබැයි ෆර්ම්වෙයාර් 2018 පරණ. චිප්සෙට් එකත් ටිකක් පරණ. අද අපි කතා කරමු මේකෙන් කරන්න පුළුවන් පොඩි වැඩ කැලි ටික. හරි එහෙනම් අපි කරලා බලමුනේ. කරමු. එවෙනින්ට අපි කතා කරන්නේ මේ ඩෙකෝඩරෙන් කොහොමද පෙන් එකක් ගහලා මේ වැඩසටහන් රෙකෝඩ් කරන්නේ කියලා. හරි. ඒකට ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ චිප් එකක් තියෙනවා නම් චිප් රයිටර් එකක් කරන් මේ චිප් එක දාලා පෙන් එකක් ගහන්න ඕනේ. නැත්නම් මේ USB 2.0 32GB වලම 32GB පෙන් එකක් තියෙන්න ඕනේ. ඊට වැඩි පෙන් ගන්න නෑ මේක. දැන් මං ගාව තියෙන චිප් රයිටර් එකට 32GB චිප් එකක් දාලා මං ගාව 64GB එකකුත් තියෙනවා චිප් රයිටර් එකට දාලා ඒක වැඩ කරන්නේ නෑ. මොකද උඩරම 32. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න රෙකෝඩ් කරා. රෙකෝඩ් කරන්න ඕන නම් මම මේ රිමෝට් එකේ පෙන්නන බටන් එක ඔබන්න. මේ ඔයගොල්ලන්ට පේනවා නේද මෙන්න මේ REC රෙකෝඩ් කියලා. අන්න ඒක ඔබන්න. ඒක බුවම ඔයගොල්ලන්ට මෙතන මේ පේනවත් ඇති මේ රතු පාට ඩොට් එකක් ඩිං වෙවි 0.7යි තප්පර ගන්න පෙන්න ඔය දැන් රෙකෝඩ් වෙනවා ඒක. හරිද? දැන් ඔය රෙකෝඩ් වෙනවා. මම දැන් තප්පර 30ක් මේක රෙකෝඩ් කරලා ස්ටොප් කරලා ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්කෝ. දැන් ඕන් ඒක රෙකෝඩ් වෙනවා. මතක තියාගන්න ඔයගොල්ලෝ අලුතෙන් ඩයලොග් ඩෙකෝඩ් එකක් ගත්තා නම් මේ ෆීචර් එක මම ගොඩක් try කරා ඇක්ටිව් කරලා දෙන්න බෑ කිව්වා. හැබැයි මේ නිකම්ම ටිකක් කල්යද්දි ඇක්ටිව් වුණා. දැන් මම මේක ස්ටොප් කරන්න ඕන නම් ඔයගොල්ලන්ට රෙකෝඩින් එක මෙන්න මේක ඔබන්න. ඊට අමතරව ඔයගොල්ලොන්ට මේ රෙකෝඩින් එක දිගට මෙහෙම කරගෙන මේ යන්න ඕන නම් මේ රෙකෝඩින් එක මේ ස්ටොප් කරන්න ඕන නම් මම මේ පෙන්නන බටන් එක කරන්න. මේක රෙකෝඩින් එක නවත්තලා රෙකෝඩ් කරගත්ත ටික ඇත්තින. මෙන්න මේ තියෙන ස්ටොප් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේකේ ඕකේ දෙන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට රෙකෝඩ් කරපු ලයිස්තුව බලන්න ඕන නම් මෙන්න මේ විදිහේ මේ තියෙනවා. දැන් දෙවෙනියට කතා කරන රෙකෝඩ් කරපුව කොහොමද බලන්නේ කියලා. අපිට ඕනේ ලෝක ගිහිල්ලා මෙන්න මේ PVR කියන බටන් එක එබුවාම අපිට මෙතන පෙන්නනවා අපි රෙකෝඩ් කරපු වැඩසටහන. ඔයගොල්ලෝ පේන ඇති මේ රෙකෝඩ් කරපු වැඩසටහන් ටික පෙන්වනවා. හැබැයි මතක තියාගන්න මේ රෙකෝඩ් කරපු වැඩසටහන් කම්පියුටරේට ගහලා අපිට බලන්න බෑ. මොකද මේක වැඩ කරන්නේ DVR කියන ෆයිල් වලට. හැබැයි මේක ඕගොල්ලෝ හිතන්නත් එපා මේ ඩෙකෝඩ් මම මේ ඩෙකෝඩෙන් රෙකෝඩ් කරා කියන්නකෝ. ඒක තවත් මේ වර්ගම ඩෙකෝඩ් එකක් අරන් ගිහලා ඒකට ගහලා ප්ලේ කරන්නත් බෑ. මොකද මේක මේ එන්ස්ක්‍රිප්ට් කරලා තමයි එවන්නේ රෙකෝඩ් වෙන්නේ. එතකොට ඒක රෙකෝඩ් කරපු ඩෙකෝඩ් එකටම විතර ඒක වැඩ කරන්නේ. මම ප්ලේ කරලා පෙන්නන්න. මේ තමයි අපි රෙකෝඩ් කරපුවා තියෙනවා. මම මේ දැන් රෙකෝඩ් කරපු එක මේකනේ. ඔන්න ඒක දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ පැත්තේ නෑ මේ කලින් එක වගේ මෙහාට දීලා නෙවෙයි කරන්න තියෙන්නේ. දැන් ආයෙ ඒකට දෙවෙනි පාටත් ඕකේ බලන්න. එතකොට මේ ප්ලේ වෙනවා. ඔයගොල්ලන්ට ඒක ඉස්සරහට යන්න ඕන නම් මම මේ කියන එක බලන්න. මෙන්න මේකෙන් ටිකක් දෙගුණයක් තුන් ගුණයක් ඉස්සරහට යන්න පුළුවන්. දැන් ගියා ඇතිනම් ඕගොල්ලන්ට මේ බටන් එක ඔබන්න. දැන් ඕන් ආයි සාමාන්‍ය වේගෙන් යනවා. දැන් ඔයගොල්ලන්ට රිවර්ස් කරන්න ඕන නම් මේක ඔබන්න. දැන් ඔයගොල්ලන්ට රිවර්ස් කරන වේගෙ මදි නම් මේක ආයෙ ඔබන්න. එතකොට 4 ගුණයක් රිවර්ස් වෙනවා. දැන් 8 ගුණයක් ආයෙ 16 ගුණයක් මොහොම පුළුවන්. දැන් ඕන වැඩසටහන බලලා ගම රෙකෝඩ් කරපුවා ඔයගොල්ලෝ ස්ටොප් කරගන්න ඕන මම පෙන්නනම් බටන් එක ඔබන්න. පැහැදිලි නැතු කියන්නේ. මෙන්න මේ බටන් එක ගිහුවම
ස්ටොප් වෙනවා. ඔයගොල්ලෝ ඊට පස්සේ ගිහලා මොන හරි කාලා හැම එන්න පුළුවන්. මේ ප්‍රීවියු දුන්නාම මේ පැත්තට එනවා. හරිද? තව දෙයක්. මේකේ පොඩි වාසියක් තියෙනවා. මේ රෙකෝඩ් කරන කිසිම වැඩසටහනක ඩයලොග් ලාංඡනය තියෙන්නේ නැහැ. මේ තියෙනවානේ. ආයෙක ප්ලේ කරාම එනවා ඩයලොග් ලාංඡනය. එහෙමත් දැන්. හරි අපි අනිත් ෆීචර් ගැන කතා කරමුනේ. හරි ඔව් අනිත් එකත් කතා කරමු. දැන් ඔයගොල්ලෝ මේක එක්සිට් වෙන්න ඕන. එක්සිට් ඔබලා ආයෙ දෙවෙනි පාටත් එක්සිට් ඔබ. ඔන්න මේකෙන් බෑක් වෙනවා. එක්සිට්. දැන් ඔන්න එක්සිට් වෙලා ඉන්නේ. දැන් කලින් හිටපු තැනටම ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයගොල්ලෝ මේක රිවයින් කරන්න ඕනේ. මේක ඔන්න එකේ තිබ්බ හරිය රිවයින් එකක් ඕන්න. මේ මෙන්න මේ ඔන් පෙන් එක ගහලා තියද්දි පෙන් එකේ తాවකාලිකව සේව් වෙනවා. මොනවද තිබුණේ නැත. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ TSTV කියන කොබල ටිකක් පිටිපස්සට රිවයින් එකක් ගහ ගන්න පුළුවන් මේ. ඉස්සලා කියනවා ඔයගොල්ලෝ මේක ප්ලේ කරන්න ඕනලු. ඊට දැන් මේ ප්ලේ වෙනවා. අපිට පුළුවන් දැන් මේක ටිකක් රිවයින් එකක් ගහන්න. දැන් මම උන රිවයින් එකක් ගහනවා. දැන් ආයෙ ප්ලේ කරන්න උන මම පුළුවන්. මේකෙන් කැචප් වෙනවා. අපිට ඕන ගන්න 2 ගුණයක්ද 4 ගුණයක්ද තෝරන්න පුළුවන්. ආයෙ ඒ ගන්න ඇතිනම් මේක මෙහෙම ඔබලා ආයෙ යන්න පුළුවන්. ආයෙ මෙහෙම ප්ලේ කරා ස්ටොප් කරා. අපි රිවයින් කැචප් එක වයිතන්නකෝ අපි ගහපු රිවයින් එක ඇති කියලා. දැන් ඒ ඇති කියලා ඉන්න තැනින් මේ ස්ටොප් බටන් එක ඔබන්න. ඒකට ස්ටොප් වෙනවා. ඊපස්සේ ආයෙ ප්ලේ කරාම ආයෙ පරණ විදියට මේ දුවනවා. හරිද? ඔය තවත් ෆීචර් එකක්. ඔයගොල්ලෝ මේකෙන් එක්සිට් වෙන්න ඕන නම් මෙන්න මේ බටන් එක මේ නිල් පාට බටන් එක ඔබන්න. පෙරක් වෙලාවට එහෙම බුවට යන්නෙත් නැත්තම් මෙන්න මේ එක්සිට් බටන් එක ඔබන්න. ඊට පස්සේ මෙතනයි මේ ටයිම් ෂීට් එක එක්සිට් කරන්න තියෙන්නේ. ඊපස්සේ ඕකේ දෙන්න. උඩට අයින් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තව දෙයක් මේව රෙකෝඩ් කරන්න පුළුවන්. මම මේ පෙන්නන විදිහව විතරයි. දැන් ඔයගොල්ලන්ට මෙහෙම ඕකේ දුන්නාම channel list එකේ මේ පෙලක් channel වල මේ REC කියන ලාංඡනේ නෑ. ඒ channel රෙකෝඩ් කරන්න බෑ කියන එක කියන්නේ. තව channel වල මාරු වෙද්දිත් මෙතන පෙන්නනවා REC තියෙනවද නැද්ද කියලා. REC නැති channel rewind catch up කරන්න බෑ ඒක. අනිත් දේ තමයි මේ ඔයගොල්ලෝ මේ channel මේ දැන් අපි මං කියවනේ rewind catch up ඉදි දැන් අනිත් ක්‍රමය කියලා දෙනවා. දැන් මේ බටන් එකෙන් කරන්නේ මොකද්ද කියලා කියන්නේ. ඕගොල්ලෝගේ ඩයලොග් TV එකට එන මැසේජ් එකකින් කියවන්න පුළුවන් මේ බටන් එක ඔබලා. දැන් මෙතන කියලා මැසේජ් නෑ මගේ කියවන්න දෙයක් නෑ. තව දෙයක්. තවත් ඕගොල්ලෝට වැදගත් වෙන සෙටින් එකක්. මේ ඕගොල්ලොන්ට මේ වැඩසටහන් ගයිඩ් එක බලන්න ඕන නම් මෙමු දීලා ප්‍රෝග්‍රෑම් ගයිඩ් යන එක අපහසු නම් මම මේ කියන ක්‍රමයටත් පුළුවන්. ඕගොල්ලෝ කරන්න ඕනේ මේ සද්ද ඇහුණද? මෙන්න මේ ගයිඩ් කියන බටන් එක දෙන්න. එතකොටත් එනවා ප්‍රෝග්‍රෑම් ගයිඩ් එක. දැන් අපි දෙවෙනි ක්‍රමය බලමුනේ. දෙවෙනි ක්‍රමය. ඊළඟට අපි දෙවෙනි ක්‍රමය ගැන කතා කරොත් දෙවෙනියට අපි කතා කරමු මේ අපිට channel list එක edit කරන විදිය. ඕගොල්ලෝ මෙතනින් favorite channel වලට වෙනම වෙන් කරන්න පුළුවන්. මෙතනින් මේ okay දීලා ඒක favorite list එකට දාන්න පුළුවන්. හරිද? දැන් අපි තවත් එකක් කියලා දෙන්න. මෙතන මේ system setting වලට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් මේ information වලට ගිහිල්ලා මේකේ විස්තර ටික බලන්න. ඊට අමතරව බැක් වෙන එක්සිට් දෙන්න ඕනේ. ඊට පස්සේ ආයේ මේක ඊට අමතරව තියෙනවා ඔයගොල්ලන්ට advanced settings කියලා. ඒකට ගියොත් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ මේ setting එක වෙනස් කරගන්න. ඒකත් පස්සේ දාමු. මෙතන installation වලට ගිහලා ඔතන මේ TP info කියන එකට ගියොත් ඕගොල්ලන්ගේ transponder වල මෙහෙම බෙදිලා පෙන්නනවා. channel transponder වලට බෙදිලා තියෙන්නේ. පළවෙනි transponder එකකින් channel එන්නේ මේ signal මේ මට එන 20යි. ඒ පළවෙනි transponder එකේ තියෙන්නේ මෙන්න මේ channel ටික. 8 9 10 12 13 14 15 16 18. පළවෙනි channel 27 ශ්‍රී ලංකාවේ channel පළවෙනි ටික එන්නේ මෙන්න මේ transponder එකේ. මට ඒකට signal තියෙනවා 120ක්. quality එක 120ක් තියෙනවා. signal strength එක 100යි. දෙවෙනි එක මේ ශ්‍රද්ධා TV ඉතුරු ටික බෙදලා තියෙන්නේ දෙවෙනි transponder එකට. හරි තුන්වෙනි දැන් අපි මේ transponder එකට signal බලන්නේ. තුන්වෙනි එක මේ ওই
නික්ලෝඩියම් වගේ පිටරට channel තියෙන එකට ට්‍රාන්ස්පෝන්ඩ් එක මට 59ක් තියෙනවා. තවත් පිටරට ට්‍රාන්ස්පෝන්ඩ් එකකට 143ක් තියෙනවා. අවසාන ට්‍රාන්ස්පෝන්ඩ් එකට මට සිග්නල් 16 තියෙනවා. ඕගොල්ලන්ට මේ රතු පාට බටන් එක දීලා ඒවා සර්ච් කරන්න පුළුවන්. ඊපස්සේ එක්සිට් වෙන්න පුළුවන්. දැන් මම channel system setting වල තවත් එකක් පෙන්නන්නම්. මේ තවත් එකක් පෙන්නනවා ඕගොල්ලන්ට ටග් ගාලා ගිහිල්ලා මෙතනින් channel search වලට ගිහලා ඔයගොල්ලන්ට channel ටික search කරන්න මේ ඔය එක එක setting on off කරන්න එහෙම පුළුවන්. ඉස්සර නම් මේකේ තව දෙයක් පෙන්නනවා. ඉස්සර නම් Intelsat 12 ඩයලොග් වලගේ චන්ද්‍රිකාව දැන් ඒක Intelsat 38. ඒ කියන්නේ 38. මෙතන ඔයගොල්ලන්ට ඒ විස්තර ටිකක් බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට තව favorite වලට add කරපුවා බලන්න ඕන නම් මෙතන මේ තියෙන FAV කියන බටන් එක බලන්න. ඒකට මෙතන favorite වලට add කරපු lists තු පෙන්නනවා. මේ මැරෝ කී වලින් මාරු වෙන්නත් පුළුවන්. දැන් ඊළඟ එක තමයි අපිට සිග්නල් බලන්න ඕන. එහෙම විතරනේ මේ set කියන බටන් එකෙමුත් අපි ඉන්න අදාළ channel එකට තියෙන signal strength එක බලන්න පුළුවන්. හරි ඒකත් කතා කරානේ. දැන් අපි අපේ remote එකේ තියෙන ඊළඟ එක කතා කරමු. ඒක තමයි මෙන්න මේක. අපිට මේකෙන් පුළුවන් අපි channel මොන channel වලටද මාරුනේ කියලා. මම නම් ඔයගොල්ලන්ට පෙන්නන්න පොඩි වැඩ කෑල්ලක්. දැන් 55 දැම්මා. දැන් මං ආයේ 66 දැම්මා. දැන් ඕගොල්ලන්ට channel එකේ මතක නැත්නම් හදිසියෙවත් මෙන්න මේ reverse button එකේ බිල කලින් channel එකකට යන්න පුළුවන්. ඒකත් මේකේ තියෙන feature එකක්. මම සද්ද mute කරගන්න නැත්නම් වීඩියෝ එකට බාධාවක්. ඊළඟ එක ගැන කතා කරොත් මේ තියෙන menu button එක. මේකෙන් ඕගොල්ලන්ට මේ menu එක ගන්න පුළුවන්. මේ තව දෙයක් ඕගොල්ලන්ට pen එකට දාලා තියෙන දේවල් මෙතන arrow key පාවිච්චි කරලා multimedia වලට ගිහිල්ලා recording වලට ගිහිල්ලා recording program list වලට ගිහිල්ලා record කරපුවාත් මෙහෙම බලන්න පුළුවන්. pen එකේ තියෙන music බලන්න පුළුවන්. අහන්න පුළුවන්. picture බලන්න, video බලන්න, මේකේ storage information ඒවත් බලන්න පුළුවන්. මේකේ ඕගොල්ලන්ට එක එක system වලට යන්න system එකේ තියෙන එක එකට යන්න පුළුවන්. program guide, channel setting, k info, system setting මේ menu button එකෙන් ඒවා තමයි කරන්නේ. දැන් අපි කතා කරන්නේ මේ බටන් ටික කතා කරේ නෑ නේ. රතු පාට බටන් එක ගැන කතා කරා. අර රතු පාට එක මට මතක නෑ. ඊළඟ බටන් එක ගැන කතා කරොත් ඊළඟට අපිට තියෙනවා කතා කරන්න මෙන්න මේ ඔඩියෝ කියන බටන් එක. මේකෙන් මොනවද දන්නවද කරන්නේ? අපිට මේ රිමෝට් එකේ සද්දය ඇහෙන්න ඕනේ. මේ ටීවී එකේ සද්දය ඇහෙන්න ඕනේ. සම්පූර්ණ සද්දය left right right ඒ කියන්නේ right මේ left right දන්නවනේ. left එක පැත්තේ තියෙන එකයි right එක පැත්තේ එකයි. අපිට right එක පැත්තේ විතරක් සද්ද ඇහෙන්න ඕන නම් right right දෙපැත්තටම දාන්න. left right දෙකෙන්ම ඇහෙන්න ඕන නම් left එකයි right එකයි දාන්න. මෙතන ඒවා වෙනස් කරන්න පුළුවන්. මේ audio button එක තියෙන එකට. තව info button එක. මේකෙන් පුළුවන් channel එකේ signal strength එක දැන් තියෙන program එක info දෙපාරක් තිබුවොත් ඕගොල්ලන්ට මේකේ විස්තර list උකුත් open එකපාරක් තිබුවම මේක ආයි දෙවෙනි පාරක් තිබුවම දැන් තියෙන වැඩසටහන. තව info වලට ගිහලා ඔයගොල්ලෝ මෙහෙමත් program guide එක බලන්න පුළුවන් මෙහෙම. මේ key එක පාවිච්චි කරලා. හරි දැන් අපි කතා කරමු ඊළඟ බටන් එක ගැන. ඊළඟට නම් ඉතින් අපිට කතා කරන්න බටන් එකක් මං හිතන්නේ තියෙනවද මන්ද? මේ බටන් එක ගැන කතා කරමු. මේකෙන් කරන්නේ සද්ද අඩු වැඩි කරන එක. එතකොට මේ බටන් එකෙන් කරන්නේ channel එකෙන් පිටිපස්සට ඉස්සරහට යන එක. එතකොට මේකෙන් කරන්නේ guide වලට යන එක. මෙතන guide දන්නවනේ guide මං කියලා දුන්නා නේද ඔයගොල්ලන්ට? අනේ media. මෙතන ඔයගොල්ලෝගේ මේ pen එකේ තියෙන photo video බලන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ කතා කරනවා නම් කතා කරන්න ඕනේ එකක් තමයි මේ exit. ඔයගොල්ලෝ මොකක් හරි memo වලට ගියාම මේකෙන් අයින් වෙන්න ඕන නම් මේක බලන්න. මේක arrow keys. මේකෙන් ඔයගොල්ලන්ට මෙහාට ඕකේ කරන්න ඕක පුළුවන්. ඕක කරන්න. මේක menu button එක. menu වලින් කරන්න මෙහෙම menu එක ගන්න එක. ඊළඟට තියෙනවා v.rs. ඒ කියන්නේ resolution එක වෙනස් කරන බටන් එක. දැන් මම ඔන්න 576යි i වලට මාරු කරා. දැන් ඔන්න මම ආයේ මේ මාරු කරා 576යි ආයේ මේකෙන් ඕගොල්ලන්ට v.rs කියන එකෙන් ඕගොල්ලන්ට resolution මාරු කරන්න පුළුවන්. දැන් මම ආයේ 720p වලට දාලා 1080p එකට දාගත්තා. හරිද? ඒකත් කතා කරා අපි. ඊළඟට තියෙන්නේ මේ රිවයින් මේ දෙක.
අපි මොකක් හරි වීඩියෝ එකක් ප්ලේ කරද්දී ඊළඟ වීඩියෝ එකට යන්න ඕන නම් මේක ඔබන්න. ඊට කලින් තිබ්බ වීඩියෝ එකට යන්න ඕන නම් මේක ඔබන්න. මේකේ වීඩියෝ වල රිවයින්ඩ් කැච් අප් කරන එක මේ හරි. මේ තියෙන්නේ රෙකෝඩ් කරපු වීඩියෝ බලන්න. මම ආයෙ ඕපන් කරලා පෙන්නන්න. මේ ඔයගොල්ලන්ට පේනවා. ඊළඟ එක මේ තමයි මේ ස්ටොප් බටන් එක රෙකෝඩ් කරලා ස්ටොප් කරන එක. මේ තියෙන්නේ අපි දෙයක් කරද්දි මම කිව්වා නේද ප්ලේ කරලා ඒක ස්ටොප් කරනවා කියලා. මේ බටන් එක තියෙන්නේ. මෙතන රෙකෝඩ් බටන් එක. මේ තියෙන්නේ සද්ද කපන බටන් එක. කියන්නේ මේ ඕකේ බොත් සද්ද එන්නේ අපිට. මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සද්ද මියුට් වෙනවා. තව දෙයක්. කොකන මෙන්න මෙතන තියෙනවා ඕෆ් බටන් එක. මේකෙන් ඩෙකෝඩ් එක ඕෆ් කරගන්න පුළුවන්. කරන්ට් එකෙන් නෙවෙයි. ඩෙකෝඩ් එක තාවකාලිකව ඕෆ් කරගන්න පුළුවන්. තාවකාලිකව කිව්වට මේක ඕෆ් වෙනවා කොහොම. හරිද? ඔය ටික තමයි අපි කතා කරේ. තව දෙයක්. ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ මොන හරි නොතේරෙන දෙයක් තිබ්බනම් කමෙන්ට් එකක් දාන්න මට. මං මේ ඔයාලා උදව් මේක බලන කෙනාට උදව් කරන්න. තව දෙයක්. මේක යටින් මම දාලා තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේකේ ඔයගොල්ලන්ට බටන් ගැන හඳුන්වලා තියෙනවා මේකේ. මේකේ ඩෙකෝඩ් එක ගැන සම්පූර්ණයෙන්ම හඳුන්වලා තියෙනවා. මේක බටන් වලින් කරන දේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති එක තමයි මම සිංහලෙන්ම කරේ. මේ එක පෝට්ස් වලින් කරන ඒවා මේ ඉංග්‍රීසියෙන් පැහැදිලි කරලා තියෙනවා. Google Translate එකම ගහගෙන මේක print කරන් ඔයගොල්ලන්ට ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඉතින් පොත මේකත් මම link එක දාන්නම් යටි. මොකෝ හිතන්නේ අද වීඩියෝ එක ගැන? හොඳයි නම් ලයික් එකක් දාන්න. මේ පුළුවන් නම් subscribe එකකුත් දෙන්න. තව දෙයක්. මේ ඔයගොල්ලෝ මේකට පෙන් ඇප් පාවිච්චි කරද්දී අදුම USB 2.0 හරි 1.0 හරි 3.0 බෑ. හරිද? කියන්නේ USB පෙන් එක ගහලා තිනවා 2.0 3.0 ඔය වාතරින් 1.0ත් පුළුවන්. 2.0ත් පුළුවන් 3.0 බෑ. මේකට ගන්නෑ මේවට. ඔයගොල්ලෝ ලොකු පවර් එකක් ඕනේ. තව මැක්සිමම් ඔයගොල්ලන්ට පුළුවන් 32ට වැඩි පෙන් මේකට ගැහුවට ගන්නෙ නෑ ඔයගොල්ලන්ට. ඕනනම් මම පෙන්නන්නම් එක්සැම්පල් එකක්. දැන් සැම්පල් එකට මම ගාව 64GB 2.0 එකක් මේ කොහෙද දන්නේ මම ඔයගොල්ලන්ට දැන් ගහලා පෙන්නන්නම්. මම ගාව තියෙන Osco USB 3.0 64GB එක. මේ ගැහුවට කිසිම දෙයක් ගන්නවත් නෑ මේ PVR ඒක වීරස් මම වැරදි බටන් එක ඉබුවේ. මම බැලුවේ නෑ ඉතින් ඔහේ ඉබුවා බටන් එකට ගියේ මම PVR දෙන්න මේ USB drive එකක් නෑ කියලා පෙන්නන්න. 3.0 පෙන් ගන්නෙම නෑ මේකට. තවත් එකක්. ඉන්න මම ඒකත් අරන් එන්නම්. sorry friends අරන් එන්න ඒක නෑ මං ගාව මේ වෙලාවේ. තව දෙයක් 2.0 වලත් 1.0 වල දෙකේම ඔයගොල්ලන්ට මැක්සිමම් 32ට වඩා වැඩිව ගහන්න බෑ. ගැහුවට ඉන්ස්ටෝලේෂන් ඕකේ කියලා පෙන්වන උඩ රෙකෝඩ් වෙන්නෙත් නෑ. තියෙන වැඩසටහන් බලන්නත් බෑ. මේ කියන්නේ රෙකෝඩ් කරපුවා. ඒකේ තියෙන වීඩියෝ ෆොටෝ බලන්නත් බෑ ඉතින්. මොකෝ අද වීඩියෝ ගැන හිතන්නේ. හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. වීඩියෝ එක දිග වැඩි වුණා. ඒකට කමක් නැද්ද? ඒකත් කමෙන්ට් එකක් දාන්න. දිග වැඩි වුණා නම් sorry ඉතින් කොහොමද දිග වැඩි වුණා? තව දෙයක් තියෙනවා. මේ මගේ channel එක මේ පළවෙනි ස්ට්‍රයික් එක වැඩිලා තියෙන්නේ. තව ස්ට්‍රයික් දෙකයි වදින්න තියෙන්නේ. වදි දෙකක් නේ. පළවෙනි වර්රින් එක වැදුනා ඒකින්ද දැන් සමේ subscribe down එකගෙන එන්නේ ඒකින්ද ඔය පුළුවන් නම් ඔයගොල්ලන්ට මම subscribe එකක් දෙන්න. ඒක මට දෙන්න ලොකු support එකක්. එහෙනම් මෙතනින් වීඩියෝ එක